සැලූ! ඔයාලා දැනගෙන හිටියද ඉංග්‍රීසි භාෂාවේදී S වලින් පටන් ගන්න සමහර වචන ප්‍රංශ භාෂාවේදී පටන් ගන්නේ ඇක්සොන් තෙගු වලින් කියලා. මොනවද උදාහරණ? student, étudiant, school, école, star, étoile, තමනද state, එතා. ඉතින් වර්තමානයේදී මේ ඇක්සොන් තෙගු වලින් ප්‍රංශ භාෂාවේදී පටන් ගන්න ගොඩක් වචනවල අතීතයේදී S එකක් තිබුණා. ඒ කියන්නේ වචන පටන් ගත්තේ ES වලින්. පස්සේ ප්‍රොනන්සියේෂන් එකේ පහසුව සඳහා ඒ S අකුර ඉවත් වෙලා ඇක්සන්ට් එකක් යෙදලා තියෙනවා. ඉතින් ඔයාලා මේක දැනගෙන හිටියද කලින්? දැනගෙන හිටියනම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න.